අපේ ජීවිතවල සුන්දරම හීනය වුණේ මේ නිවස. කොළඹ නගරයේ කාර්යබහුල පරිසරයෙන් මදක් ඈතට වන්නට නිසල වටපිටාවක අපි මේ කැදැල්ල ඉදිකලේ. දහසක් බලාපොරොත්තු ඇතිව. මම සමීර. මෘදුකංග ඉංජිනේරුවෙකු විදිහට මගේ මුළු දවසම ගෙවුනේ පරිගණක තිරයක් සහ කෝඩින් ලෝකයක් ඇතුළේ. මගේ බිරින්ද නිෂාදි. ඇය හරියට හිරු එළියට විකසිත වුණු මලක් වගේ. අහිංසක සුන්දර තරුණියක්. මම හැමදාම උදේ 7ට නිවසින් පිටව යන්නේ ඇගේ නළලත හාදුවක් තබලා. නමුත් මම නැවත නිවසට එන විට රාත්‍රී 10ත් පසු වී තිබුණා. මම ඇයට අවශ්‍ය හැම සැප පහසුවක්ම ලබා දුන්නා. මිල අධික ඇඳුම්, නවීන පන්නයි ගෘහ භාණ්ඩ මේ හැම දෙයක්ම ඇයට තිබුණා. නමුත් මට නොවැටහුණු එකම දේ ඇය ඒ හැම දෙයකටම වඩා මගේ කාලය සහ අවධානය බලාපොරොත්තු වුණු බවයි. දවස පුරාම මේ විශාල නිවසේ තනිවම ඉන්න ඇයට දැනුනේ මහා පාළුවක්. සමීර, මට මේ නිහඬ බව දරාගන්න බැහැ. ඇය නිතරම කිව්වා. ඒ නිසාම අපි තීරණය කළේ නිවසේ උඩ තට්ටුව සුදුසු අයෙකුට කුලියට දෙන්න. එය අපේ ආරක්ෂාවටත් ඇගේ තනිකම මකා ගැනීමටත් හොඳ විසඳුමක් කියලා මම හිතුවා. නමුත් ඒ තීරණය මගේ මුළු ජීවිතයම උඩු යටිකුරු කරයි කියලා මම හීනකින්වත් හිතුවේ නැහැ. විමල් අංකල් අපේ නිවසට පැමිණියේ එදා වනි වැසිබර හැන්දාවක. ඔහු වයස අවුරුදු 50ක් පමණ වුණත් ඊටමත් පෞරුෂවත් පෙනුමක් තිබුණු පුද්ගලයෙක්. අලු පැහැගැන්වුණු කෙස් කැළඹත් තැන්පත් කතා විලාසයත් ඔහු උගත් පුද්ගලයෙකු බව කියාපෑවා. මම විමල්. මම මේ පැත්තට ආවේ මගේ පරිේශන කටයුත්තකට. මට ඕනේ හරිම නිස්කලංක තැනක්. ඔහු පැවසුවේ ගැඹුරු හඬකින්. ඔහුගේ දැස්වල තිබුණේ අමුතුම ආකාරයේ නිරීක්ෂණ ශක්තියක්. ඔහු නිෂාදි දෙස බැලුවේ ඊටමත් සියුම්ව. ඒ බැල්ම තුල කිසිදු අශෝභන බවක් මට පෙනුනේ නැහැ. ඒ වෙනුවට එහි තිබුණේ අద్භූත গুপ্ত බවක්. ඔහු තම බඩු බාහිරාදියේ සමග උඩ තට්ටුවේ පදිංචි වුණා. ඔහු රැගෙනා දේවල් අතර විශාල සිතාරයක් සහ චිත්‍ර එඳීමට ගන්නා උපකරණ රැසක් තිබුණා. කලාව කියන්නේ මිනිස්සුන්ගේ හුදකලාව මකන්න තියෙන හොඳම බෙහෙත. ඔහු දිනක් සිනාසෙමින් නිෂාදිට පවසනු මට ඇසුණා. එතෙන් සිට අපේ නිවසේ නිහඬ බව මියුරු සංගීත ස්වරවලින් පිරෙන්නට වුණා. සති කිහිපයක් ගත වුණා. මම වෙනදා වගේම රැකියාවේ කාර්යබහුල වුණත් නිෂාදිගේ හැසිරීම්වල යම් වෙනසක් මම දුටුවා. ඇය වෙනදාට වඩා උද්‍යෝගිමත්. මම නිවසට එන විට ඇය මග බලා සිටින්නේ මගේ පැමිණීමට වඩා උඩ තට්ටුවින් ඇසෙන ඒ සිතාරා නාදයට සවන් දෙමින්. දිනක් මම රාත්‍රියේ නිවසට එන විට සාලයේ විදුලි බුබුලු දැල්වා තිබුණේ නැහැ. මුළු නිවසම පිරී තිබුණේ මිහිරි නමුත් හදවතට බරක් දැනෙන සංගීතයකින්. නිෂාදි තරප්පු පෙළ අසල අඳුරේ හිඳගෙන දැස් පියාගෙන සිටියා. නිෂාදි, ඇයි මේ අඳුරේ? මම ඇසුවෙමි. ඇය තිගැස්සී මා දෙස බැලුවාය. ඇගේ දැස්වල තිබුණේ මම මීට පෙර කිසිදා නොදුටු දිදුලීමක්. සමීර, අංකල් අද වාදනය කරන ඒ තනුව ඒක මගේ හදවත ඇතුළටම කතා කරනවා වගේ දැනෙනවා. ඒක හරියට මගේ හිතේ තියෙන පාළුව අඳුනගෙන ඒකට සනසනවා වගේ. මම ඒ සිනහවකින් බැහැර කළා. ඔයාටත් දැන් සංගීත පිස්සුවක් හැදිලාද? මම ඇසුවෙමි. නමුත් මට නොවැටහුණු දේ නම් විමල් අංකල් ඔහුගේ ඒ මායාකාරී සංගීතය හරහා නිෂාදිගේ සිත තුලත කෙමෙන් ඇතුළු වෙමින් සිටින බවයි. විමල් අංකල් සිතාරයට විතරක් නෙවෙයි චිත්‍රකලාවටත් දක්ෂයෙක්. ඔහු උඩ තට්ටුවේ බැල්කනියේ විශාල කැන්වස් තබාගෙන චිත්‍ර අඳින්නට පටන් ගත්තා. දිනක් නිෂාදි ඔහුට තේ කෝප්පයක් රැගෙන ගිය අවස්ථාවක ඔහු වෙන්දි චිත්‍රයක් දැක අය මවිත වී තිබුණා. මේකේ තියෙන්නේ වචන වලින් කියන්න බැරි හැඟීම්. ඔහු නිෂාදිට පවසා තිබුණා. ඔහු නිෂාදිට චිත්‍රකලාව ඉගැන්වීමට ඉදිරිපත් වුණා. මම ඒකට විරුද්ධ වුණේ නැහැ. මම හිතුවා ඒක ඇගේ තනිකම මකා ගන්න හොඳ දෙයක් කියලා. නමුත් ඒ පාඩම් ඇතුලේ තිබුණේ මහා গুপ্ত බවක්. ඔවුන් අතර ශාරීරික ස්පර්ශයක් සිදුුනේ නැහැ. නමුත් විමල් අංකල් ඇගේ මනස සමග ක්‍රීඩා කරමින් සිටියා. ඔහු ඇයට පින්සල අතටදී එය හසුරුවන ආකාරය කියා දෙන විට
ඔවුන්ගේ සෙවණැලි බිත්තිය මත එකිනෙක පටලැවෙන ආකාරය නිෂාදි මට පසුව විස්තර කළා. සමීර අංකල් මගේ අත අල්ලන්නේ නැහැ. ඒත් එයා ළඟ ඉන්නකොට මට දැනෙන්නේ මුළු විශ්වයම මගේ වටේ කැරකෙනවා මගේ. ඇය පැවසුවා. ඇගේ මේ අමුතු කතා මගේ සිතේ සැකයක් ඇති කිරීමට සමත් වුණා. ඇය කෙමෙන් මගෙන් ඈත් වී විමල්ගේ ඒ වර්ණවත් ලෝකයට එදී යමින් සිටියා. මගේ සිතේ තිබූ සැකය තහවුරු වුණේ වැසිබර රාත්‍රියකදී. එදා අකුණු ගසමින් මුළු නගරයම බියෙන් සලිත කළ දවසක්. මම ශාලයේ වාඩි වී වැඩ කරමින් සිටියේදී නිෂාදි උඩතට්ටුවට ගියේ විමල් අංකල්ට රාත්‍රී ආහාරය පිරිනමන්නටය. විනාඩි 30ක් ගත වුණත් ඇය පහළට පැමිණියේ නැහැ. මම සෙමෙන් තරප්පු පෙළ නැග උඩට ගියෙමි. කාමරයේ දුර මදක් විවර වී තිබුණා. අකුණු ගසන මොහොතේ ඇතිවන ආලෝකයේ තුලින් මා දුටුවේ මා කිසිදා බලාපොරොත්තු නොවූ දසුණක්. ඔවුන් දෙදෙනා එකිනෙකාට ඉතා සමීපව වාඩි වී සිටියා. කිසිදු ස්පර්ශයක් නැහැ. නමුත් ඔවුන්ගේ බැල්මවල් අතර තිබුණේ පුදුමාකාර ආතතියක්. සමීර, ඔයාට ආදරේ නිෂාදි. ඒත් එයා දන්නේ ඔයාගේ ශරීරයට සැප සම්පත් දෙන්න විතරයි. එයා ඔයාගේ ආත්මයේ තියෙන හිස්තැන දකින්නේ නැහැ. විමල්ගේ තැන්පත් හඬ වැසි ශබ්දය අතරින් ගලා ආවා. නිෂාදි කිසිවක් කීවේ නැහැ. ඇය හරියට මෝහනය වූ අයෙකුමෙන් ඔහු දෙස බලා සිටියා. ගැහණියකට ඕනේ මිලාදික රෙදිපිලි නෙවෙයි. Tamanව කියවන්න පුළුවන් මිනිසෙක්. ඔහු තවදුරටත් පැවසුවා. ඒ මොහොතේ ඔවුන් අතර තිබූ ඒ මානසික සමීපතාවය ඕනෑම ශාරීරික බැඳීමකට වඩා ප්‍රබල බව මට වැටහුණා. මගේ සිත මහා වේදනාවකින් පිරී ගියා. මම නිහඬවම නැවත පහළට පැමිණියා. මට අවශ්‍ය වුණා මේ නාට්‍ය අවසානය මොකද්ද කියලා දැනගන්න. මම සැලසුමක් හැදුවා. මම නිෂාදිට කිව්වා රාජකාරී ගමනක් සඳහා මට දින 2ක් කොළඹින් බැහැරව ඉන්න වෙනවා කියලා. ඇය මට සමුදෙන විට ඇගේ දැස්වල තිබුණේ මා මීට පෙර කවදාවත් නොදුටු සහනයක්. ඒ බැල්ම මගේ හදවත කැබලිවලට ඉරා දැම්වා. එදින රාත්‍රියේ මම රහසින් නිවසට පැමිණි. උඩතට්ටුවේ ජනේලය අසල රැඳී සිටියා. කාමරය තුල තිබුණේ තනි ඉටිපන්දම් එළියක් පමණයි. එම එළියෙන් බිත්තිය මත මෙවෙන සෙවණැලි අමුතුම නර්තනයක යෙදෙනව වැනි වුණා. නිෂාදි විමල් අංකල්ගේ පාමුල වාඩි වී සිටියා. ඔහු ඇගේ හිසකෙස් අත ගන්නතිව ඇගේ හිසට ඊතා සමීපව තම දෑත් තබාගෙන මන්තරයක් ජප කරනවාක් මෙන් යමක් පවසමින් සිටියා. අද රෑ මේ ලෝකයේ ඉන්නේ අපි දෙන්න විතරයි නිෂාදි. ඔයාගේ මනස මට නිදහස් කරන්න. ඔහු කිව්වා. නිෂාදි සෙමින් ඔහු දෙසට නැඹුරු වුණා. ඔවුන්ගේ හුස්ම එකිනෙකාට දැනෙන තරම් ඔවුන් සමීප වුණා. නමුත් පුදුම එකටමෙන් ඔවුන් එකිනෙකා ස්පර්ශ කළේ නැහැ. ඒ වෙන්නට යන සිදුවීම තුල තිබූ ආතතිය මුළු කාමරයම වෙලාගෙන තිබුණා. එය ලිංගිකත්වයට වඩා වැඩි යමක්. එය සම්පූර්ණ මනස පාවාදීමක්. මම තව දුරටත් ඉවසා සිටියේ නැහැ. මම දොර කඩාගෙන ඇතුළට ගියා. නිෂාදි බියෙන් තැතිගෙන නැගී සිටියා. නමුත් විමල් අංකල් ඊතා සංසුන්ව මා දෙස බලා සිනාසුණා. සමීර, ඔයා નિયમિત වෙලාවට ආවා. ඔහු සංසුන්ව පැවසුවා. තමුසේ මොකක්ද මේ මගේ බිරිඳට කරන්නේ? තමුසේ මම පොලිසියට බාර දෙනවා. මම කෑ ගැසුවා. විමල් අංකල් සෙමින් නැගිට ඔහුගේ ගමන් මල්ල අතට ගත්තා. සමීර, මම කිසිම නීති විරෝධී දෙයක් කළේ නැහැ. මම ඔයාගේ බිරිඳව ස්පර්ශ කළේවත් නැහැ. මම කලේ ඔයාට යමක් ඔප්පු කරපු එක විතරයි. ගැහණියකගේ ශරීරය දිනා ගන්න එක නෙවෙයි වැදගත්. ඇගේ හිතේ තියෙන අවධානය දිනා ගන්න එකයි. ඔහු මා දෙසට පියවරක් තබා රහසින් මෙසේ පැවසුවා. මීට අවුරුදු 30කට කලින් ඔයාගේ තාත්තා මගේ ජීවිතේ විනාශ කළා. ඔහු බලය පාවිච්චි කරලා මගේ පෙම්වතියව මගෙන් උදුරා ගත්තා. මම එදා ඉදන් බලාගෙන හිටියේ පලිගන්න. මට ඕන උනේ නැහැ ඔයාගේ ශරීරයට හානි කරන්න. මට ඕන උනේ ඔයාගේ ජීවිතේ වටිනාම විශ්වාසය බිඳලා දාන්න. ඔහු නිෂාදි දෙස හැරි බැලුවා. දැන් ඔයාට නිෂාදිව දකින හැම මොහොතකම මේ සෙවණැලි මතක් වෙයි. ඇය මා අසල හිටියේ ඇගේ කැමැත්තෙන්. ඔයා ඇයට හැම සැක්ම දුන්නා. ඒත් ඇගේ ආත්මය තිබුණේ මගේ සිතාරානාදේ ළඟ. විමල් අංකල්
ඒ මහා වැස්සේම නිවසින් පිටව ගියා. නිෂාදි බිම හිඳගෙන ඉක්කිබිඳ හඬමින් සිටියා. නමුත් මට ඇයව නගා සිටවන්නට හෝ සනසන්නට කිසිදු උවමනාවක් තිබුණේ නැහැ. ඔහු පැවසූ දේ සත්‍යයක්. ඔහු ඇයව ශාරීරිකව ස්පර්ශ නොකළත් ඇගේ සිත මා කෙරෙහි තිබූ බැඳීමෙන් මුදාගෙන අවසానයි. අපේ ආදරේ මාලිගාව දැන් සුණු වී ඇත. නිෂාදි මා අසල සිටියත් ඇගේ සිත තිබුණේ ඒ මියුරු සිතාරා නාදයේ සහ වර්ණවත් සෙවණැලි අතරයි. මම ඇය දෙස බලන සැරම විටම මට පෙනුනේ විමල් අංකල්ගේ ඒ රහසිගත ජයග්‍රාහී බැල්මයි. විමල් අංකල් අපට උගන්වා ගියේ ශාරීරික පාවාදීමකට වඩා මානසික පාවාදීමක් කෙතරම් වේදනාකාරීද යන්නයි. ඔහු අපේ නිවසට පැමිණියේ කුලී නිවසේකු ලෙස වුවත් ඔහු රැගෙන ගියේ අපේ ජීවිතවල තිබූ වටිනාම වස්තුවයි. ඒ අප කෙරෙහි තිබූ අන්‍යෝන්‍ය විශ්වාසයයි. වැස්ස තවමත් වසී. නමුත් දැන් මේ වැස්සේ ඇසෙන්නේ ප්‍රේමේ නාදේ නොව බිඳුණු හදවත්වල ශෝකී ස්වරයයි.